දැන් කේස් එක ගෙනල්ලාද මන් දන්නේ නැසනක් නේ. කේස් එකත් එක්ක පෙන්නන්නකෝ. ලක්ෂ දෙකේ කේස් එක. ඒ ලුම්බිනි රඟහලේ තිබුණා මේ වටේට වවලා මේ බෝගන්විලා විශාල ගස් යායයි. ඒ තිප්පෙත් ඇත්තනම එක මිනිස්සු මේකේ නාටකේ නෝට පණිනවා රෝමයා කියලා තමයි තිබුණේ. මට මතකයි සත්‍ය ගීතය අපි ප්‍රසංග වාර 3ක් එක දිගට මේ හෝල් එකේ පැවැත්තුවා. ඒ පළවෙනි එක ඉවරලා දෙවෙනි කෙනාට බෝගන්විලා නැහැ. මුළු බෝගන්විලා සේරම ඉවර වෙලා තාප්පේ පැනලා කොල්ලෝ යන්නේ දිදී. කොහොම පැනලා ඉතින් හරීම ඉතින් ඒතකොට ඒ කාලේ හිටිය ප්‍රින්සිපල් මට මතකයි කිව්වා කමන්නේ අපිට ඔක බෝගන්විලා ගහක් ආයෙ වවා ගන්න පුළුවන්. ඒක තමයි අත්දැකීම. ඒක තමයි ජීවිතය කියලා යන්නේ. කොච්චර ලස්සන වචනයක්ද. අද මේ ඉතල සිද්ධි අවසානයේ අමතක වුණානේ. දැන් මේක බයටම කිව්වා. මම හිතනවා දෙමව්පියෝ මේ ඉන්න කොමල්ලම දරුවන්ගේ දක්ෂතාවයේ හැකියාවට තමුන්ටම ආඩම්බරයක් හැටියට ඒක විඳිනවා කියලා. ඒක ඇත්තටම තාම වටින දරුවෝ තාම වටින දෙමව්පියෝ ඔයගොල්ලන්ගේ ආදරේ තව දෙන්නේ ඒගොල්ලන්ට. තව දෙන්නේ ඒගොල්ලන්ට. එතකොට මම හිතන්නේ ඒගොල්ලන්ට එනවා හැංගීම. ඒගොල්ලන්ගේ පොත්පත් බලන්න ඕනේ. මේ ඔක්කොමලා වාහන වල අපි අසංගීත අහසෙන් කියන්නේ. වාහනේ යනකොට මම මේගොල්ලන් පන්තියෙන් හරිනේ අද යනකොට තාත්තගේ අම්මට සින්දු කියනවා කියලා. ඔයගොල්ලෝ මතක් කරලා අහන්න ඒක. ඒක තමයි ඒගොල්ලන්ට මම හිතන්නේ සතුටක් දැනෙන්නේ. අද උනා හිතාලා ඉගෙනගත්ත කියන්නකෝ බලන්නේ සින්දු කියලා. ඔබත් කියන්නේ ඉතින් ඩ්‍රයිව් කර කියන්න එපා. මේ කේමින් මොන්ඩින් හරියන්නේ. අපි දැන් දක්ෂ වාදක මණ්ඩලයක් අපි හදාගාවි. මොකද ඒගොල්ලෝ අපේ රටේ ඉන්න ඉහළම ගණේ වාද්‍ය කණ්ඩායම. මම ඒකට හරි සතුටුයි. මේගොල්ලෝ හරියට මාමා කීකි ගොඩක් දේවල් මේගොල්ලන්ගේ අහලා රියසල් එකේදී අපිට ඒගොල්ලෝ සතුටු වුණා. ඒගොල්ලෝ අඳුර ගන්නවා. කවදා හරි ඒගොල්ලෝ කියයි මේක. මෙන්න මේ අහවල්ලු අය අපිට කියලා දැන් අපිත් කියන්නේ. අපි කොච්චර දේවල් කියනවද? එදා මම ලුම්බිනි රංග දහලට එනකොට මම ශ්‍රවණ ආරාධනා සත්‍ය ගීතේ පවන මේකේ පටන් ගත්තේ මෙහි. මේ සේන කියලා හිටියා මේක බාර වෙන්නේ. තාම ඉන්නවා. හරිම සතුටක් දැනෙනවා. ඒ ඔක්කොම විස්තර පරිණාම ගොඩක් කියන්නත් ගත්තා. මේ කාලේ දේවල්. මේ ලුම්බිනි රංගහලේ තිබුණා මේ වටේට වවලා මේ බෝගන්විලා විශාල ගස් යායයි. ඒ තිප්පෙත් ඇත්තනම එක මිනිස්සු මේකේ නාටකේ නෝට පණිනවා රෝමයා කියලා තමයි තිබුණේ. මට මතකයි සත්‍ය ගීතය අපි ප්‍රසංග වාර 3ක් එක දිගට මේ හෝල් එකේ පැවැත්තුවා. ඒ පළවෙනි එක ඉවරලා දෙවෙනි කෙනාට බෝගන්විලා නැහැ. මුළු බෝගන්විලා සේරම ඉවර වෙලා තාප්පේ පැනලා කොල්ලෝ යන්නේ දිදී. කොහොම පැනලා ඉතින් හරීම ඉතින් ඒතකොට ඒ කාලේ හිටිය ප්‍රින්සිපල් මට මතකයි කිව්වා කමන්නේ අපිට ඔක බෝගන්විලා ගහක් ආයෙ වවා ගන්න පුළුවන්. ඒක තමයි අත්දැකීම. ඒක තමයි ජීවිතය කියලා යන්නේ. කොච්චර ලස්සන වචනයක්ද. අද මේ අලුත් විදුහල්පතිතුමාත් මේ ඇවිල්ලා ඉන්නවා. මම හිතන්නේ ඇවිල්ලා ඉන්නවා. ඔව්. විදුහල්පතිතුමා දැන් පත් වෙලා මම ආව ගමම ලුම්බිනි රංගහල මට හරිම දුම සතුටක් දැනෙච්ච තැනක් බවට පත් වුණා. මොකද අපි මේකේ හැම මෙලියටයක්ම මතකයි අපිට. දැන් එතුමා මම ශාලාව වෙන් කරගන්න ආවම පුදුම විදිහට මම පිළිගත්තා. පිළිගගෙන මේක කරනවා මේක කිව්වම ඉතින් මම මේක පබ්ලික් වැඩක් නෙමෙයි. මම මේක පත්තරේවත් දාන්නේ නැහැ. අවශ්‍ය නැහැ. මට ඕනේ මේ අම්මලා තාත්තලාට මේක පෙන්වන්න. ඒගොල්ලෝ බලන්න. දැන් ඔයගොල්ලන්ට හොඳට මේ දරුවෝ ටික පේනවනේ. මට ඕනේ දරුවෝ ටිකක් පේන්න.
ඉතින් එතුමා තමයි මේක දැන් මේ වැඩි දියුණු කරේ. ඒගොල්ලෝ එතුමා ධර්මපාල විද්‍යාලයේ ඉඳලා මේ ලුම්බිනි මේ විද්‍යාලයට ආවා. ගුරු ප්‍රධාන ගුරු ප්‍රින්සිපල් වෙලා. ඉතින් ඇත්තටම මේ ඔක්කොම මේක බාරව වැඩ කරනවා අනුරුද්ධ කියලා මහත්තයෙක්. එයා හරියටම කිව්වා මේ දැන් ආපු සර් නිසා තමයි මේක දියුණුව තියෙන්නේ කියලා. මේ ඩ්‍රෙසිං රූම්ස් හරි ලස්සනයි. බාත්රූම්ස් ඔක්කොම හරිම පිරිසිදුයි. හරිම ලස්සනයි. ඉතින් අපේ විද්‍යාපතිතුමාට හිත ගන්නකො බලන්න මේ පෙන්නන්නේ මේ කට්ටියට. දැන් මම හදන්නේ මේ වාද්‍ය කණ්ඩායම අඳුනගන්න. මම ඉස්සලාම කැමති අපේ සරත් ප්‍රනාන්දු නැමැති ගිටාර් වාදන ශිල්පියා අඳුනලා දෙන්න. මොකද එතුමා මම හිතන්නේ දේශ විදේශ ගණනාවකටම මායික ගමන් වාර කීපයක්ම ගිහින් තියෙනවා. අද ගිටාර් වාද්‍ය ශිල්පීන් බොහොමයක් ඉන්නවා. ඒයින් මම හිතන්නේ අතලොස්සෙන් අතිනාම ගිටාර් වාද්‍ය ශිල්පියා එතුමා පෙරදිග අපරදිග සංගීත විදි ගැන හොඳ අධ්‍යයනයක් ලැබලා මේ අද ඉන්නේ. මේගොල්ලෝ ඔක්කොම හරීම නියතමානී මේ පොළවේ ඉඳගෙන ඉන්නේ. පොළවේ බෑලා ඉන්නේ. ඒක තමයි මම හිතන්නේ මේ තරුණ කණ්ඩායමනේ මම කියන්නේ මේගොල්ලන්ට අපේ දරුවෝ. මේගොල්ලෝ අපේ දරුවෝ. ඉතින් අපිට ඒක ලොකු සතුටක්. සරත් නැගිටලා පෙන්නන්නකො මොන ටිකක්. දැන් මම කැමති අපේ සනත් සතිස් චන්ද්‍ර වයලින් වාද්‍ය ශිල්පියා අඳුරලා දෙන්න. ඇත්තටම මම කිව්වනේ ෂෙල්ටන් ප්‍රේමරත්න සර්ගේ ඊය ප්‍රධාන ගෝලියෝ. ආනන්ද දාපරේ සනත් ගොඩක් අය හිටියා. මට දැන් මතක් වෙන්නේ එහෙමයි. ඉතින් දක්ෂයි. මෙයාත් ඒ වගේ මෙයා මගෙත් එක්ක හරියට ගමන් බිමන් ගිහින් තියෙනවා. මේගොල්ලෝ ඔක්කොමලා එක මම පිටරට ගිහින් තියෙනවා. ඉතින් shopping නෑ මේගොල්ලන්ගේ. shopping නෑ. මේගොල්ලෝ හොයන්නේ වයර් කෑලි, ප්ලග් පොයින්ට්, තව මොනවාද තියෙනවා එක නම් කියලා නේද සමන්? ඒක නම් කියනවා. ඕන්නව හොයන්නේ. ඉතින් එනවා කියලා කියනවා. මෙයා ඉතින් මේ සිඩ්නි ගිහිල්ලා වාත් එක්ක ඕස්ට්‍රේලියාවේ මෙයාගේ මේ වයලින් එකේ වයලින් එක දාන කේස් එකක් ගෙනාවා. ගාන ලක්ෂ 2යි. එයාට ඒ ටුවර් එකෙන් හම්බෙච්ච සල්ලි ඔක්කොම ඉවරයි. අපි මෙල්බන් කරලා බ්‍රිස්බේන් කරලා සිඩ්නි වලට නගරයට ආවේ. ඉතින් දැන් කේස් එක ගෙනල්ලාද මන් දන්නේ නැසනක් නේ. කේස් එකත් එක්ක පෙදරන කොහේ. ලක්ෂ 2 කේස් එක. මම මේ දැන් අවුරුදු එක පාරක් විතර උඩදී මමත් වික්‍රත්නායක මහත්තයාත් ලේඩිස් කොලෙජ් එකේ කරා මේ උපරා වාද්‍ය ශිල්පීන් කණ්ඩායමක් සමග අපි දෙන ගීත 10 ගායනා කළා. 42ක් හිටියා වාදක කණ්ඩායම. කොලම්බස් සිම්ෆොනි ඔර්කෙස්ට්‍රා එක. ඒකේ වයලින් අංශයේ මෙහෙයුවේ සනත්. ඉතින් අපිට ඒ වගේ දක්ෂ දරුවෝ මේ අපිට ඉන්නවා කියන එක මම හිතන්නේ අපි මේ වෘත්තීය වශයෙන් මේ කරන සේවයට ලොකු ශක්තියක්. අපි දෙමු සනත්ට තව. අනිත් එක නා ඉන්දික. එයා මේ වැඩි hina වෙන්නේ නැහැ. වැඩි කතා කරන්නේ නැහැ. එයාත් මේ ෂෙල්ටන් සර්ගේ ගෝලේ. මම හිතන්නේ මේ අලුත් පරම්පරාවේ අවුරුදු 10ක් ඇතුළත අපිට හම්බ වුණු තරුණ ඉහළම ගණයේ බටනලා වාද්‍ය ශිල්පියා ඉන්දික හේම්පාල සර්ගෙන් මේ දිගටේ ප්‍රියන්ත දසනායක අපේ මේ සත්‍යත් එහෙමයි අති දක්ෂ බටනලා ශිල්පී මේ ඉන්දික ඉගෙන ගත්තේ යාගේ. ඉතින් දැන් ඒගොල්ලන්ට ඇහෙනවනේ නේ මෙතන යන්නේ පෙට්ටියක් තියෙනවා. ඔයගොල්ලෝ මේ එකම මේ ෆ්ලූට් එක දැක්කට නයි පෙට්ටිය අදිනාගේ එක ෆ්ලූට්ස් අරගන්නවා එක ඒවට. දැන් නාලා පෙන්නන්න පින්දිකව කට්ටියට. දැන් අපි කීබෝඩ් වාද්‍ය ශිල්පියා කැලුම් අපිට
ඇත්තටම සෑම ගෙදරකම අද කීබෝඩ් එකක් තියෙනවා. ඒ හරි සුලභයි. නමුත් ඒකේ තියෙන විධික්‍රම ඒවා හරියට අධ්‍යයනය කරන්න ඕනේ. මොකද එයා නිකන්වත් යාගේ ඇඟිලි දෙකක් තුනක් එහාට ගිහිල්ලා කෝඩ් එක වැරද්දුනොත් අපි සූ. ඒ ගායනයේ ශිල්පයට එක ගේන්න බෑ කරන්න. ඉතින් කැලුමුත් එහෙමයි අපේ දරුවෙක් වගේ ලස්සන මූණ මෙයා නොගිය රටක් නැතුව ඇති මං හිතන්නේ. හරිම මේ අපිට ඕන දරුවෙක්. මෙයාට මේ ඇඟිලි 10නේ තියෙන්නේ. කකුලේ ඇඟිලි වලුත් ගහ ගන්න පුළුවන් නම් ගහනවා මෙයාට. ඒ තරම් දේවල් එක්ක තමයි යා ජීවත් වෙන්නේ. කැලුම් බලමු ලස්සන මූණ. දැන් අපේ නඳුන් වාදලා දෙන්න හදන්නේ. නඳුන් අපේ තබ්ලා වාද්‍ය ශිල්පියා. මේ දෙමව්පියෝ මම හිතන්නේ ඔක්කොම නඳුන්ව දන්නවා. අපේ ඉස්කෝලේ අවුරුදු ගානක් තිස්සේ ශාස්ත්‍රීය විභාග වලට සංගීත විභාග වලට නඳුන් තමයි එන්නේ ඒකාව වාදනය කරන්නේ. මොකද අද ඉන්න උගා තබ්ලා වාද්‍ය ශිල්පීන් ඒගොල්ලෝ මේ ජනප්‍රියතාවයක් එක ටීවී වල රූපවාහිනී ගුවන්විදුලි හැමතැන්වලම මේ අපිට පේනවා තබ්ලා වාද්‍ය ශිල්පී. ඒගොල්ලෝ හරි දක්ෂ අය. නමුත් අපිට දැන් ශාස්ත්‍රීය සංගීතයට යමක් කරන්න ඕන වුණාම අපිට ඒගොල්ලෝ අරගෙන බෑ. ඒගොල්ලෝ සින්දු වලටනේ ඒගොල්ලන් ගහන්න පුරුදු. දැන් නඳුන් ශාස්ත්‍රීය වාදනේ පුරුදු වෙනවා. විජේරත්න සර් නේද නඳුන්ගේ ගුරුනාන්සේ? සනත් නන්දසිරි සර් නඳුන්ගේ ගුරුවරයා. නිකනුත් නෙමෙයි යා මේ අන්ධ විද්‍යාවේ උගන්වන්නේ. රත්මලානි. ඉතින් මම යාට කියන්නේ මාව දවසක් ගෙනියන්න මට ආසයි බලන්න මේ කොහොමද කියන්නේ අන්ධ විද්‍යාලයේ දරුවන්ට මේ තරුණ දරුවෙක් මේ උගන්වන ක්‍රමේ තාම එකගේ නෑ. ඉතින් නඳුන් ඉතින් පෙන්නන්න බලන්න නඳුන්ගේ මූණ ටිකක් උතනින් නැගිටලා. දැන් අපි අචල මිස් අවුරුදු 20ක් තිස්සේ මගේ ළඟ ඉන්න දරුවෙක්. මට නඳුන් ගැන කිව්වා වගේ තමයි කියන්නේ යා මේ රැල්ලේ යන්න ආසවුන කෙනෙක් නෙමෙයි. යා ආසයි දේවල් ඉගෙන ගන්න. යා චිල්ඩ්‍රන් සර්ගෙන් ළමා අධ්‍යාපනය පිළිබඳව ඉගෙන ගත්තා. අපේ ළමයින්ට හොඳ ගුරුවරියක් වෙලා ඉන්නවා. ඒ වගේම තමයි ජපානයේ ගිහිල්ලා ලදරු අධ්‍යාපනය ඉගෙන ගත්තා. ෂෙල්ටන් සර්ගෙන් වයිලිනය ඉගෙන ගත්තා. ගොඩක් දක්ෂතාවයන් තියෙනවා. මේ ළඟදී යා විශාරද විභාගේ අරගෙන ප්‍රථම පන්ති සාමාර්ථයකුත් ලැබුවා. අපි දැන් අචලවත් අඳුරගමු. අචලා ගම්මාපිට. දැන් අපි නවරත්න ගමනේ මම ඇත්තටම මගේ සංගීත වැඩ කටයුතු වලදී මට ඇත්තටම උගක් අවශ්‍යයි පුහුණු වෙන්න අවශ්‍යයි. මම මේක කියනවා හරිද බලන්න කැමතියි. දැන් මම පටිගත කිරීමකට ගියත් මම වෙලපා ගිහලා මේ වාද්‍ය ශිල්පීන් ගානේම බලාගෙන ඉන්නවා. මොකද අපි මේ ඉයර්ෆෝන් එකක් දාලා ගායනා කරන්න එපා. එතකොට අපි උත්තර සන්නද්ධ වෙලා වුණ යන්න. ඉතින් හරි ආසයි මම. ඒ නිසා මගේ වැඩවල අපි ආදරයට නවා කියන නවරත්න ගම්ගේ. එයාව තමයි මම කෝල් එකක් දුන්න ගමන් නවා මෙන්න මැඩක් තියෙනවා ඉන්න. කැමසෙරපිනාවත් උස්සගෙන ඇවිල්ලා මේවා බලලා දැන් මේ සංගීත කණ්ඩායම මෙහෙවන්නේ නවරත්න ගමගේ. මේ ඔක්කොම ලියලා ෆොටෝ කොපි ගහලා මේව ලස්සනට ගෙනල්ලා තියෙනවා. ඉතින් මට එකක් දෙන්නකොට ඔය කොපි සෙට් එකක් මෙයා දෙන්නේ නැහැ. එයා තියාගෙන ඉන්නවා. දැන් අපි අඳුර ගමු නවරත්න ගමගේ.